ඔන්න ඉතින් වෙනද වගේම කුරුල්ලන්ගේ කිචිබිචි නාදයත් එක්කම මේ ගමට හිමිදිරි උදෑසනක් ආරම්භ වුණා. අපේ මේ ගමේ නම තමයි ශ්‍රීපුරය. මේ ශ්‍රීපුරය කියලා කියන්නේ සශ්‍රීකත්වයෙන් පිරුණු කඩිසර හා උත්සාහවන්ත මිනිසුන් පිරිසක් ජීවත් වෙන ලස්සන ගම්මානයක්. මේ ශ්‍රීපුරයේ මිනිස්සුන් ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය කරගත්තේ වෙළඳාමයි. ඒ නිසා මේ ගම්මානයට වෙළඳ ගම්මානයක් කියලා තමයි මිනිස්සු කිව්වේ. තමන් වෙහෙස මහන්සි වී වගා කරන එළවලු හා පළතුරු වැනි දෑ මේ විකුණලා තමයි මේ ගමේ මිනිස්සු ජීවත් වුණේ. මේ වෙළඳ ගමේ හිටියා කිරා කියලා වෙළෙන්දෙක්. මේ කිරා ජීවත් වුණේ එයාගේ බිරිඳයි වැඩිමහල් පුතා වෙන හීන් කිරයි පොඩි පුතා වෙන රන් කිරා එක්කයි. මේ කිරා ඉස්සර කාලේ ඉඳන්ම මේ රස්සාව බොහෝම අගහිගකම්ම දැයි කරගෙන ගියේ. එක දවසක් මේ කිරා එයාගේ එළවලු වගා කරලා තියෙන හේනට යන්න පිටත් වුණා. මේ යන අතරමඟදී ඉතා හඹු ලෙස මේ කිරාගේ කකුල සත්වෙක් කෑවා. මෙන්න මේ වෙලාවේදී මේ කිරාට තමන්ගේ ජීවිතය අහිමි වී මිය යන්න සිද්ධ වුණා. ඊට පස්සේ මේ රන් කිරාගේ ගෙදර හිටියේ එයාගේ බිරිඳයි පුතාලා දෙන්නයි විතරයි. දැන් මේ ළමයි දෙන්නටම අම්මා කියනවා තාත්තා නැති වුණ නිසා ඔයාලා දෙන්න එකතු වෙලා මහන්සි වෙලා වැඩ කරන්න කියලා. ඊට පස්සේ මේ පුතාලා දෙන්න එකතු වෙලා තාත්තා කරගෙන ගියපු රස්සාව වැඩි දියුණු කරගෙන යනවා. එයාලගේ හේනේ එළවලු වගා කරලා ඒවා ගෙනල්ලා පොලේ විකුණලා තමයි සල්ලි හොයාගත්තේ. ඒත් මේ හැම වැඩකදීම ගොඩක් වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කළේ පොඩි පුතා වෙන රන් කිරයි. ඉතින් ටික දවසක් යන විට වෙළඳාමෙන් ලැබෙන මුදල් මල්ලීටත් අම්මාටත් දීමට අකමැති වූ හීන් කිරා ඔවුන්ට තවදුරටත් බලා ගැනීමට නොහැකි බව කියා ගෙදරින් යන්න කියලා ඔවුන්ට බැන වදින්න පටන් ගත්තා. ඊට පස්සේ මේ රන් කිරාට අනෙක් මිනිස්සුන් වගේ ආයෙමත් පොළට ගිහින් වෙළඳාම් කරන්න පුළුවන් වුණේ නැහැ. මෙන්න මේ නිසා අම්මා සහ පොඩි පුතා නම් හිටියේ ගොඩක් දුකින්. ඊට පස්සේ හීන් කිරා තමන්ගේ අම්මාවත් මල්ලීවත් ගෙදරින් එළවා දමා ඔහු තාත්තාගේ වෙළඳාමත් නිවසත් අයිති කරගෙන ඉතා සතුටින් හා විනෝදයෙන් කාලය ගත කළා. අනේ ඉතින් මේ රන් කිරාටයි අම්මටයි කර කියා ගන්න දෙයක් නැතුව ඔවුන් දෙන්න මේ කැලේ ගහක් යට තෙමි වාඩි වී හිටියා. ඊට පස්සේ මේ රන් කිරා කැලේ ඇවිදලා ලී වලින් තමන්ගේ අම්මට නොතෙමී ඉන්න පුළුවන් විදියට පුංචි පැල්පතක් හදලා දුන්නා. ඊට පස්සේ ඔහු කැලේ තියෙන ලී වැල් උපයෝගී කරගෙන ලී බඩු හදන්න පටන් ගත්තා. මේ විදියට එයා පුටු, මේස, අල්මාරි වගේ දේවල් හදලා නගරයට ගිහින් විකුණලා මුදල් හොයා ගත්තා. ඊට පස්සේ එයා එයාටයි එයාගේ අම්මටයි ඉන්න නගරයෙන් ලස්සන හොඳ ගෙයක් මිලදී ගත්තා. ඊට පස්සේ මේ රන් කිරයි එයාගේ අම්මයි දැන් මේ ගෙදර ගොඩක් සතුටින් ජීවත් වුණා. දැන් රන් කිරා කියලා කියන්නේ මුළු ප්‍රදේශයටම ලී බඩු සපයන ලී මුදලාලි කෙනෙක්. එයා යටතේ දැන් සේවකයෝ ගොඩක් වැඩ කරන්නත් පටන් අරන්. ඒත් මේ රන් කිරාගේ අයියා නම් තවමත් හිටියේ විදියමයි.
ඉතින් යාළුවනේ අභියෝග හමුවේ කම්පා නොවී උත්සාහවන්තව කටයුතු කිරීම නිසයි එදා අසරණ තත්ත්වයේ හිටපු රන්කිරා අද ලොකු ධනවතෙකු බවට පත් වුණේ. ඔන්න යාළුවනේ මෙන්න මේ විදියටයි මේ උත්සාහවන්ත රන්කිරාගේ කතාව ඉවර වෙන්නේ. මේක බලපු මගේ පුංචි යාළුවනේ ඔයාලත් කවදාවත් මුදල් හා බලතණ්හාව නිසා තමන්ගේ අම්මා තාත්තව හා සහෝදරයන්ව අත්හරින්න එපා. අභියෝගවලට නොබියව මුහුණ දී උත්සාහවන්ත වී වැඩ කරන්න. එතකොට අවසානයේ ඔයාලටත් ලස්සන ප්‍රතිඵලයක් ලැබෙයි. ඉතින් යාළුවනේ මේ වගේ තවත් ලස්සන කතා ඔයාලා බලන්න කැමති නම් අපේ ජුවන් TV YouTube channel එක subscribe කරන්න. ඒ වගේම like කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.